සාමාන්‍යයෙන් මරවර වෙන්නේ කවුද? ගංගාවට තරඟ කරන්න පුළුවන්ද? හදත් එක්ක. සාමාන්‍යයෙන් වතුරට ගන්න ලැබෙන්නේ මිනිස්සුනේ. මුගංගා ඔය කින්ද මල්වර වෙයි මාට. අගුවන් ආදරණීය දුවේ පුතේ, අද අපි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ වස්සානේ පද්‍ය පන්තියට නියමිත විචාරයක්. ඒ යටතේ අද අපි සාකච්ඡා කරනවා වස්සානේ පද්‍ය පන්තියේ එන අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීමට කවියා සමත් වී ඇත. ඉහත කියමන සාකච්ඡා කරන්න. මේ කියමන අපිට ඇත්තද නැත්තද කියලා තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. එතකොට විචාරයකදී අපිට නැත කියලා කියන්න බෑ. ලබා දීලා තියෙන ප්‍රශ්නයට අදාළව අපිට මේක තහවුරු කරන්නම වෙනවා. එතකොට මේ කියමන අපි කොහොමද තහවුරු කරන්නේ? right. අපි මෙහෙම යන්කෝ. ඉස්සෙල්ලා අපි පොඩ්ඩක් හඳුනාගෙන ඉමු අජීවී පරිසරය කියන්නේ මොකක්ද? කොහොමද මේ අජීවී පරිසරයට සජීවී බවක් ලබා දෙන්නේ කියන කාරණාව පිළිබඳව. හරි. එතකොට පුතේ අජීවී පරිසරය කියලා කියන්නේ පණ නැති වස්තුන්ගෙන් එකතු වෙච්ච පරිසරයට. නැත්නම් පණ නැති වස්තුන්ට අපි කියනවා අජීවී වස්තුන් කියලා. එතකොට මේ පණ නැති වස්තුවකට කොහොමද සජීවී බවක් නැත්තම් ප්‍රාණවත් බවක් ලබා දෙන්නේ? විද්‍යාවේදී බැරි වුණාට නේද? ඇත්තටම මේක බැරි වුණාට කරන්න. හැබැයි භාෂාවේදී අපිට පුළුවන් අජීවී වස්තුන්ට භාෂාව උපයෝගී කරගෙන සජීවී බවක් ලබා දෙන්න. ඒ කියන්නේ පණ දෙන්න පුළුවන්. පණ තියෙන වස්තුවක් බවට පණ දෙන්න බැරි වුණාට පණ තියෙන වස්තුවක් බවට පත් කරන්න පුළුවන්. එතකොට බොහෝ කවීන් මේ කියන සිද්ධාන්තේ භාවිතා කරනවා. කියන්නේ අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දෙනවා. අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීමේදී කොළඹ යුගයේ සිටිය කවීන් විශේෂ දක්ෂතාවයක් දක්වලා තියෙනවා. ඒ අතර එච්.එම්. කුඩලිගම වැනි සෞන්දර්යවාදී කවීන් මේ අජීවී පරිසරයට සජීවී බවක් ලබා දීම පිළිබඳව වැඩි සැලකිලිමත්කමක් දක්වලා තියෙනවා. ඒ වගේම තමයි අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීම පිළිබඳව කතා කරනකොට රත්නශ්‍රී විජේසිංහ මහතා ගැන කතා නොකරම බැරි මාතෘකාවක් තමයි එතුමා අජීවී වස්තුන්ට සජීවී බවක් ලබා දීමට පුදුම හැකියාවක් තියෙන පුද්ගලයෙක්. ඉතින් එතුමා වස්සානේ කවි පන්තියේදී ඒ බව අපිට එතුමාගේ හැකියාව අපිට පෙන්වලා දීලා තියෙනවා. වස්සානේ පද්‍ය පන්තියේ එක්තරා තැනක තියෙනවා පුතේ කුඹුක්කතු වතුර අතගා නැමීලා දියට. සාමාන්‍යයෙන් වර්ෂා කාලයේදී වැව් පොකුණු ඒ වගේම තමයි ගංගා පිරි ඉතිරිලා යනවා. ඔය ගංගා දෙපැත්තේ තියෙනවා කුඹුක් ගස්. දැකලා ඇති ඔයගොල්ලෝ. මේ කුඹුක් ගස් වල ගංගාව පිරෙන කාලයේදී වතුර ගෑවෙන මට්ටමටම මේ කුඹුක් ගහ එනවා. ඒ කියන්නේ වතුර කුඹුක් ගහේ ගෑවෙන මට්ටමටම, ඒ කියන්නේ අතුවල ගෑවෙන මට්ටමටම ජලය පිරෙනවා. මේක ඉතින් අපි ඕනේ තරම් දැකලා ඇතිනේ. හැබැයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා ඒක වෙනස් ආකාරයෙන් දකිනවා. ඒ තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ අර වතුරේ ගෑවෙන කුඹුක් අතු දකින්නේ කුඹුක් අතු වතුර අත ගා නැමීලා දියට. අන්න අර වතුර අත ගන්න නැමිනවා වගේ සාමාන්‍යයෙන් වතුර අත ගන්න නැමිනේ මිනිස්සුනේ. හැබැයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මෙන්න බලන්න අජීවී පරිසරයට සජීවී බවක් ලබා දීලා තියෙනවා. කුඹුක්කතු වතුර අත ගා නැමීලා දියට. නේද? දිය අත ගන්න කුඹුක්කතු වතුරට නැමිලා වගේ. කොච්චර ලස්සනද මේක? කොච්චර ලස්සන අජීවී වස්තුවකට සජීවී බවක් ආරෝපණය කිරීමක්ද? එතකොට එතුමා මේ අජීවී වස්තුන්ට සජීවී බව ආරෝපණය කිරීමේදී විශාල දස්කමක් දාලා තියෙන මේ එකක් නෙවෙයි. මේ ඊට අමතරව පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලංගා ඔයකින්ද මල්වරව ඉල්මහට. දැන් දන්නවා ඕගොල්ලෝ පොයේ දවසේ පුර පොයේ දවසේ නේද? පසළොස්වක පොයේ දවසේ හඳ හරි ලස්සනයි. හඳ හරි පිරිපුන්. දැන් මේ කවියා මේක දකින්නේ කොහොමද? මේ පුරපසේ හඳත් එක්ක අර වර්ෂාව නිසා ගංගාව තරංගයට මෝරනවා වගේ. තරංග කරන්නේ කවුද? සාමාන්‍ය තරංග කරන්නේ මිනිස්සුනේ නේද? ගංගාවට තරංග කරන්න පුළුවන්ද? හඳත් එක්ක. අන්න ගංගාව හඳත් එක්ක තරංගයක යෙදෙන ආකාරය කවියා දකිනවා. ඒ විතරක් නෙවෙයි.
පුරපසේ සඳ එක්ක තරඟයට මෝරන්ට හුලන්දා ඔයකින්ද මල්වරව ඉල්මාට හුලන්දා ඔය මල්වර වෙනවලු. සාමාන්‍යයෙන් මල්වර වෙන්නේ කවුද? මල්වර වෙන්නේ ගැහැණු ළමයි. හැබැයි කවියා ගඟ මල්වර කරනවා. එතකොට ඕන් බලාගන්න මිනිසුන්ට සිදුවන සිදුවීම් කවියා ගංගාවට ආරෝපණය කරනවා. ඔන්න ඔකට තමයි කියන්නේ අජීවී වස්තුන්ට සජීවී බව ලබා දීම කියලා. මෙතනින් නවතින්නේ නෑ රත්නශ්‍රී විජේසිංහ. සාමාන්‍යයෙන් වැස්ස වෙලාවේදී කඳු අතර වලාකුළු ගැවසිලා ඉන්න එක සාමාන්‍යයෙන් අපි දකින දෙයක්. හැබැයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා මේ වලාකුළු ගැවසිලා තියෙන ආකාරය අපිට වඩා වෙනස් විදිහකට දකිනවා. ඒ තමයි රත්නශ්‍රී විජේසිංහ මහත්තයා කියනවා වලාකුළු රංචු කඳු මුදුන් වල ලගින. සමනේ ලගින්නේ කවුද? බල්ලෝ ලගිනවා, හරක් ලගිනවා, එළුවෝ ලගිනවා, නේද? කුරුල්ලෝ ගස්වල läගලා ඉන්නවා. හැබැයි වලාකුළු කන්දක් උඩ läගගෙන ඉන්න කතාවක් කවුරුවත් කියලා තියනවද මීට කලින්? අන්න බලන්න. වලාකුළු වලට පණ නැහැ තමයි. හැබැයි වලාකුළු වලට භාෂාව මගින් රත්නශ්‍රී විජේසිංහයන් පණ දීලා තියෙනවා. ඔන්න අජීවී වස්තුවකට නැත්තම් පණ නැති වස්තුවකට සජීවී බවක් ලබා දුන්න හොඳම උදාහරණයක්. එතකොට මම උදාහරණ තුනක් අද පැහැදිලි කරලා දුන්නා මේ ප්‍රශ්නෙට අදාළව. එකක් තමයි කුඹුක්කතු වතුරේ ගෑවෙන ආකාරය කවියා දකින්න විදිය. ඊට පස්සේ තමයි පුරපසේ සඳ එක්ක හුලන්දා ඔය මෝරණ ආකාරය, වලාකුළු රංචු අර කඳු මුදුන් වල läගලා ඉන්න ආකාරය කවියා දකින්නේ වෙනස් ආකාරයකට. මෙන්න මේක අපි හඳුන්වනවා නැත්නම් මේ අජීවී වස්තුන් දකින ආකාරය කවියා පාඨකයාට පෙන්නනවා ඒ වස්තුන් සජීවී වස්තුන් බවට පරිවර්තනය කරලා. මෙන්න මේ වගේ ਵਿਚාරයකට මෙන්න මේ වගේ උදාහරණ තුනක් දාලා මේක පැහැදිලි කරලා දැම්මොත් නැත්නම් මේක පැහැදිලි කරලා දුන්නොත් ඔයගොල්ලන්ට මේ ਵਿਚාරේ ලකුණු 10න් ලකුණු 8ක් 9ක් අතර ප්‍රමාණයක් ලබා ගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට මේ කියපු දේ ඔළුවට දාගන්න ඇති කියලා. මේ වස්සාන කාලය හරිම සුන්දරයි. මේ වස්සාන කාලයේ නේද? මේ වගේ පාඩමක් ගැන කතා කිරීමට ලැබීමම ඉතා සතුට කාරණයක්. ඉතින් හැම දිනාටම සුබ පතනවා. ස්තුතියි.